මම මේ එළිය කොටස ඩයිනින් ඒරියා එකක් විදිහට තමයි වෙනස් කරන්න යන්නේ. ඔයාලා හිතුවේ මම මේ ගෙදර බිමටම සමතලා කරයි කියලා නේද? ඉතින් මෙන්න මේ විදිහට තියෙන තැන අන්තිමට වෙනස් වෙන්නේ කොහොමද කියන එක ඔයාලම බලන්න. මට මේ වැඩේට දවස් 3ක් ගියා වගේම මම මේ වැඩේට අඟල් 115ක් දිග පැදුරු 3ක්ම ගෙනා. ඉතින් මට ලොකු හීනයක් තිබ්බා මට එළියේ මේ වගේ ඩයිනින් ඒරියා එකක් ඕනි කියන එක සහ අපේ අවුරුද්ද සිංහල අවුරුද්ද එද්දි ඒකට කැම මේසේ මෙන්න මෙතන ලෑස්ති වෙන්න ඕනි කියන එක. ඔයාලට පේනවා ඇති මේ බිම සිමෙන්ති කට් කරලා නැහැ. මේ සිමෙන්ති පොළව උඩින් අපි කාපට් එකක් දාලා තියෙන්නේ. ඒත් එක්කම මේක ඇතුලේ තමයි අපි මල් හදලා තිබ්බේ. මේ වැඩේ කරද්දි මට එක වර්ග මකුලුව කීප දෙනෙක්ම හම්බුණා. මම හිතන්නේ මම සිමෙන්ති අනලා ඇති මට ඇති වෙනකම්ම ඒත් මට කොච්චරවත් එපා වෙන්නේ නැහැ. මම ආසයි තව දේවල් ඒ සිමෙන්ති වලින් කරන්න. හැබැයි සමග වෙන්න මම මේ වැඩවල පළපුරුදු කෙනෙක් නෙවෙයි. හැබැයි මම ආසයි මේ දේවල් මගේ අතින්ම මට පුළුවන් විදිහට කරන්න. දන්නේ නැති කෙනෙක්ට මම මේක කියන්නේ මෙතන මම පාවිච්චි කරලා තියෙන්නේ සාමාන්‍ය සිමෙන්ති වලට කොළ සිමෙන්ති එකතු කරලා. හැබැයි සාමාන්‍ය සිමෙන්ති වලට වඩා මේ කොළ සිමෙන්ති එක ටිකක් ගණන් කිලෝ එකක්ම රුපියල් 1000 ගණක් විතර මං හිතන්නේ. හැබැයි පාඩුවක් වෙන්නේ නැහැ. සාමාන්‍ය සිමෙන්ති පොල් කටු 10කට කොළ සිමෙන්ති පොල් කටු එකක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හිතේ තියෙන පාට එනකන් සිමෙන්ති ගාන වැඩි කරන්න පුළුවන්. මේ විදි මං හිතන්නේ හවස 4යි හෝ 5යි ගාන මං උදේ මුකුත් කාලා හිටපු නැති හින්දා අම්මා මට කෑම කවන්න පටන් ගත්තා. ඉතින් මේ ලයින් එක විතරයි මට එදා දවසේ කරන්න පුළුවන් වුණ උපරිමය. ඉතින් මම හිතුවා ඉතින් පස්සේ ඊටු ටික පහුවදා කරනවා කියලා. මම මේ බිමට කොළ සිමෙන්ති පාවිච්චි කරන්නේ නැහැ. මම බිමට පාවිච්චි කරන්නේ නිකන් සිමෙන්ති විතරයි. ඉතින් ඒක අනාගෙන මම ඒකත් බිම කට් කරන්නද කියන්නේ. මම දන්නේ මොකක් හරි කරන්න පටන් ගත්තා. අනික වල විශ්වාස කරන්න තාම මගේ අත් කකුල් රිදෙනවා නැමිලා ඉඳලායි සිමෙන්ති අඳලා. ඊට පස්සේ මට දෙවෙනි සිමෙන්ති මිටියක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. මොකද මේ වැඩේට සිමෙන්ති ගොඩාක් ගියා මම හිතුවට වඩා. ඉතින් කොහොම හරි මම මෙතන තිබ්බ ලොකුම වැඩේත් ඉවර කරා. අන්න ඒ වෙලාවේ තමයි මට මාරම සහනයක් සහ සනීපයක් දෙකම දැනුනේ. ඊට පස්සේ තිබ්බේ පොඩි වැඩ ටිකක්. ඒ කියන්නේ මේ පුටු වල තින්ත ගාන එක සහ මේ වටේ තිබ්බ වැටේ තින්ත ගාන එක. ඉතින් ඒ වෙද්දි මට තවත් වැඩ කරන්න තිබ්බ හින්දා මම ඒ වැඩේ අපේ අප්පච්චිටයි අපේ උදව්වට ඉන්න මේ මාමටයි බාර දුන්නා. ඇත්තටම මේකෙන් පේන් කරන එක මාරම ලේසි. ඒක ඕනි කෙනෙක් දන්නවා. ඊට පස්සේ මම ලෑස්ති උනේ අර මම ගෙනාව කියලා කියපු අඟල් 115ක් උස පැදුරු ටික එල්ලන්න. මෙව මාරම බරයි. පේනවද එකක් එල්ලලා ඉවර වෙදි රෑ වෙලා. මේක තමයි ෆයිනල් ලුක් එක. ඉතින් මේ වෙලාවේදී ඔයාලා මට කියන්න බලන්න මොනවද වෙනස් වෙන්න තියෙන්නේ, මොන වගේ පාටවලද තව ඇඩ් වෙන්න ඕනි කියලා. कुछ भी नहीं है ये दुनिया, तुम है तो है